තෙරුවන් සරණයි. හැමදාම පින්කම් කරපු හැම ඉරිදම ව්‍යංජන 32 සම්බුද්ධ පූජාව තියපු කැලණි මුල් අපේ පිම්බිම අද ගම් වතුර ටික ටික බිලි වෙනවා. ඉතින් දැන්ට අඩි 1මාරක් විතර වතුර යට වෙනවා. ගිය සැරේ මේක බෝධින්නාංශෙත් එක්ක අඩි 6ක් යට වුණා. ඉතින් මගේ සිරිතක් තියෙනවා මම උඩ තට්ටුවේ ඉන්නේ. අඩි 10ක් 12ක් දැම්මත් මම සාමාන්‍යයෙන් බුදුහාරෝ තනි කරලා මේ පන්සල් කාලා කවදාවත් ගියේ නැහැ. ඉතින් දැන් වතුර ටික ටික යට වෙනවා. හැබැයි මම උදේ පාන්දරම ගිහිල්ලා ව්‍යංජන 32 ලුළු එකතු කරන් ඇවිල්ලා අපි ඉරිදා මහා වැස්සේ අපි පූජාවට ලෑස්ති වෙනවා. ඉතින් ලෝකවාසී ලක්වාසී සියනාගේ අවධානය ලංකාවේ ගම් වතුර තර්ජනය. ඉතින් කැලණි මුල්ලේ අපි ඉන්නේ ගඟෙන් පිටිපස්සේ. ඉතින් දැන් ටික අපේ කැලණි මුල්ල ගම වතුරෙන් යට වෙනවා. ඉතින් දැන් අපි ඔයගලන්ට පේනවා ඇති පන්සලේ එන පියුසුම් මාර්ගය දැන් ටික ගම් වතුරෙන් යට වෙනවා. ඉතින් ලංකාවේ සියලු දෙනාටම කිසිම ගම් වතුර වලින් ජීවිත හානියක් නොවේවා. ඔවුන්ගේ ජීවිත සුරැකේවා කියලා මම උතුම් ශ්‍රී මහා බෝරජාණන් වහන්සේගේ අංකුරය අපේ පන්සලේ වැඩ ඉන්න බෝරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරනවා. සෙරුවන් සරණයි. ගම් වතුර දාලා තියෙන්නේ ගම් වතුර. ඉතින් මේ අපේ කැලණි මුලට ගම් වතුර දාලා ජපන් ඉන්නේ කල්ුවයිගේ පුතාගේ යට වෙලා. ගයාන්ලා අමුයෙන්ම වැඩ කට්ටිය මේ පේනවද වතුර? ඔක්කොම හයි කරනවා කරන්ට් එකක් නැහැ මොකුත් නැහැ. ඔක්කොම කට්ටිය වැඩ. මේ වලට නම් ඉන්නේ. අර කප් එහෙම ඔක්කොම දැන් වතුරට යට වෙනවා. ඉතින් කාද්දයන්නේ හොෝ ගන්න වතුර. ඉතින් අපිත් එමිලා ඉන්නේ. ආධාරමන් එන්න ගම් වතුරට කැලණි මුල්ලට. අපේ ඉන්නේ මේ දනක්කුස වතුරේ මේක කියන්න තියෙන්නේ. තව පොඩ්ඩයි. ඉතින් මේ පන්සල යට වෙලා තියෙන අපිට මොකුත් ආධාර එපා. ඉල්ලන්න තියෙන එකම ආධාරේ ගමේ මිනිස්සු ගොඩක් අසරණලා උඩ බිල්ඩින් වල ඉන්නවා. මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න. පන්සල යට වෙලා තියෙන උඩරිම අපි පන්සල දාලා යන්න විදිහක් නැහැ. මොකද මේ ඔක්කොම යට වෙලා තියෙන්නේ. ඉතින් තා චුට්ටක් පල්ලෙහාට ගියාම පෙන්නන්න කෙලින්ම කරවුසටම යනවා. ඉතින් අද ව්‍යංජන 32 සම්බුද්ධ පූජාව ඉතින් මෙන්න බලන්න යට වෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ගමේ මිනිස්සු කැලණි මුල්ල ගම පාර දෙපැත්තම යට වෙනවා. හයියට ඉන්නේ කැම්ප් එකේ විතරයි. රජයේ අවධානය යොමු කරලා බෝට්ටු දාලා ඔක්කොම කරලා මිනිස්සුන්ට කණ්ඩ බොන්න දෙන්න ගෙවල් වල ඇතුලේ හිර වෙලා ඉන්නේ. බොහොම ඉල්ලීමක් මේක හැමෝටම ෂෙයා කරන්න. අපිව බලාගත්ත ගමේ මිනිස්සුන්ගේ මේ වෙලාවේ හැමෝම බලා ගන්න. ඊර්වන් සරණයි. මං අම්බ කරලා නැහැ මේ මිනිස්සු දීපු දේවල් ඒගොල්ලන්ට කිසිම දවසක
කිසිම දෙයක් අඩු නොවේවා. සාදු කියන්නේ හොඳයි. සාදු සාදු. ඒ වගේම අද වත් එක මම බෙදන්නේ වත් එක මහත්තයාගේ පුංචි පැටියා නැති වුණා ෆූල් එකට වැටිලා. දූ රත්තරන් දූ පැටිය දූ එනුවෙන් කොන ඕනා. එන්න මෙතනට. අපේ ලොකු දුවට තේරෙනවා මල්ලි වනේ පුතේ. නංගිව මෙතෙන්ට එන්න. නංගියා මතකයි යාට. තුන් දෙනාම බෙදන්න බත් හැන්ද. සාදු කියමු අපි හැමදෙනාම. සාදු සාදු. අපි පාරවෙනි පාසලේ අපි අපේ පොදුරු බැංකුවේ නියෝජ්‍ය කර්මකාරතුමිය අපි දීපමතුමිය අපි ආයෙත් බොම්පින් අම ගන්න ලුණු එකක් ගන්න අම තව එකක් දෙන්න ආලක පුතේ අම ලුණු එකයි සුව එකයි හරි පරික් එකයි අම්මා Olgediai, Kirimetiai. Here, Mena Sampat Sri Angasa, Bombing Etuma, technology is a Lanka, Etobi Karukena, the Alpiti, Desia, why no other makeup taker, Mena like Yama, the bombing, Aptikunaka. You have to make a Sarisam to Tigla and Bina to Bena to and you know, Pamaitika. අම්මලට බලන්න පුළුවන් ඇත්තටම මොකද ගිහිල්ලාද කොළඹ කියලා. කොහොමද ඉන්නවා? පේනවද? ඔච්චර සන්තෝෂෙන් මේ බලන්න. ඔව්. දරුවටින් හරසේ හාල් එකක් දෙන්න කොල්ලන්. හාල් ටික එවන ඔක්කොම දැක්කනේ ලයිව් එකේ ලෝකෙන් බලන් ඉන්නේ. අපිට අනුරාපුරේ රංගස හාල් අරන් ආවා. ඉතින් අපේ හාල් කොට හාල්කොට ටික ටික ලොකු වෙනවා. මම මේ වීඩියෝ එක කරන්නේ hina වෙවි. අපිට බැනලා තමන්ට views හදාගන්න යන්න එපා. තරු වෙන්න හදන්න එපා. දැන් අවුරුදු 15ක් මම මේ කැලණිමුල්ලේ මගේ පන්සලේ කොච්චරනම් දන් දීලාද? කොච්චරනම් කණ්ඩ දීලාද? කොච්චර පොත්පත් බෙදලාද? කොච්චර එළු බෑග් බෙදලාද? ගෙවල් හදලා තියෙනවා 6 7ක්. ඒ හින්දා මම මේ වීඩියෝ එක කරන්නේ hina වෙවි. අපිට බැනලා තමන්ට views හදාගන්න යන්න එපා. තරු වෙන්න හදන්න එපා. දැන් අවුරුදු 15ක් මම මේ කැලණිමුල්ලේ මගේ පන්සලේ කොච්චරනම් දන් දීලාද? කොච්චර පොත්පත් බෙදලාද? කොච්චර එළු බෑග් බෙදලාද? ගෙවල් හදලා තියෙනවා 6 7ක්. ඒ හින්දා
තමුන් views ගන්න දඟලන්නේ නැතුව කොටුවේ පොඩ්ඩා අරක මේක නාඩගම් කිය ඒවා කියන්නේ නැතුව තමුණොත් මේ මට බයින ඔක්කොටම මේ කියන්නේ තමුණොත් වැඩක් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න බුද්ධ වචනය අනුව ජීවත් වෙන්න මිනිස්සුන්ට උදව් කරන්න ඒක තමයි ලෝකම මතක තියාගන්න මම උදව් කරන්න පටන් ගත්තේ මේ ශාසනයේ උතුම්ම චරිතයක් වන පූජනීය වන්දනීය අවසරයි නම කියන්නට මඩියේ පඤ්ඤාසීය මහානායකරුන්ගේ දර්ශනීය දැකලා ඒ හින්දා අපිට මඩ ගහලා අපිව වටන්න බෑ අපි ලොකු ගමනක් ඇවිල්ලා තියෙන්නේ මේ යායට පන්සල කෝටි 40ක් මිනිස්සුන්ගේ සල්ලි හොරා ගන්න නැතුව මේ ශාසනය දීපු හින්දා ඒ හින්දා තෙරුවන් සරණයි අදටත් හෙටටත් මතුවටත් මගෙත් එක්ක ඉන්න රත්තරන් දායකයන්ට දීර්ඝායුෂ දේවා ශ්‍රීමත් මේ රටට වැඩ කරන ශ්‍රීමත් මහා සංඝරත්නයට දලදා සමිඳු සරණයි තෙරුවන් සරණයි ආයුබෝවන් බුසරණයි අපි ඉන්නේ ලස්සන පරිසරයක ලස්සන සුන්දර තැනක ජීවිතේ දිනන්න අභියෝග තියෙන්න ඕන මතක තියාගන්න අභියෝග නැති මිනිහා හරියට පළ නැති ගහක් වගේ ස්ටෙප් බයි ස්ටෙප් ජීවිතේ යන්න ඕන නැත්තම් වර්ධිනවමයි වැටෙන්න නැගිටින්න ඕන නැගිටින්න කවුරුත් අත දෙන්නේ නැහැ තමන් තනියෙන් නැගිටින්න ඕන කවුරුවත් කියන්නේ වහන්න යන්න එපා තමුන් කන්නේ බොන්නේ තමුන් හම්බ කළනම් තමුන් ගැන තීරණ තමුන් ගන්න කාගේවත් කතාලා දාන්නේ කතාවක් තියනවා my car my petrol ඉඳ කියන්න තියෙන එකම දේ තමුන් හයිය වෙන්න තමුන්ට ඕන දේ බය නැතුව කරන්න හැබැයි හරි දේ හරියට කරන්න ඔයාට ජය ගන්නම හම්බ වෙනවාමයි තෙරුවන් සරණයි